අද වර්තමානයේ මේ උපාසනාවේදී ලොකු වැරද්දක් අඩුපාඩුවක් තමයි පින්නත් ඔබ මේ හැම කරුණක්ම දන්නවා. හැබැයි මුල මතක නෑ පින්නත් නේ. මුල කිව්වොත් තමයි ඔබ කියන්නේ. දැන් ඔබෙන් හදිස්සියෙන්වත් නොන පින්නත් නේ අන්‍යාගමික කෙනෙක්. පාරේ දැහුවොත් මේ ප්‍රශ්නේ ඔහුවට මුල කියනවද? දැන් අද මම කියයි. හැබැයි පින්නත් ඔහු කියනවද මුල? ඔහු දන්නෙත් නෑ. එහෙනම් ප්‍රඥාවචන පින්නත් නේ ඔබ මේ ධර්ම කාරණා එකිනෙක පිළිවෙලට වෙනම තේරුම් ගන්න පුරුදු වෙන්න ඕනේ පින්නත් නේ. ඒකනේ අපිට බෞද්ධයයි කියන්නේ. නැත්නම් අපිට නමට විතරයි අපි බෞද්ධයෝ වෙන්නේ. හොඳයි. එහෙමනම් මොනද පංචස්කන්ධය? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එහෙමනම් පින්වත්නි ඔය පංචස්කන්ධය රූපස්කන්ධය ආදී පංචස්කන්ධය මේවා. එහෙමනම් පංච උපාදානස්කන්ධ කියන්නේ මොකද්ද? මොකද්ද පංච උපාදානස්කන්ධ කියන්නේ එහෙමනම්? එයමයි පින්නති සිදුවන්නේ මෙහෙමයි. දැන් මොන රූපස්කන්ධය ගන්න රූප කියන්නේ මොකටද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මේවෙන් හටගත්ත කැඩෙන බිඳෙන විනාශන වැහැරෙන දෙත අපි රූපය කියන්නේ පින්වත්නි. දැන් අපි හැමෝටම රූපයක් තියෙනවද නැද්ද? තියෙනවා පින්වත්නි. දැන් ඔබ රූපයට ඇල්ල තියෙනවද නැද්ද පින්වත්නි? අපි අපේ රූපයට පින්න ආදරය කරනවා. දැන් නමුත් මෙම් කතා තුන බුදුන් වහන්සේ කරපින් ජීවත් වුණා සිරිමා කියලා අභිචාරිකාවියක්. කවුද? නමින් ඇය සිරිමා. ඇය පින්වත්නි රූපයෙන් සැබවින්ම රූමත්. ඇය පින්වත් ඇත්තටම රූපයෙන් ලස්සනයි. එනිසා අය මොකද්ද කරේ? ඔන්න පින්නත් නෑ කටයුතු කරේ රජවරු සිටුරු ගාව කහවණු 1000 ඔහොම ඉදි පින්නත් මේ පින්දහම් මෙහෙමත් කරා. ගෙදරට පින්න හාරවනම දාන දුන්නා. දවසක් ඔන්න පින්නත්නි හාරනම දාන්නට වඩිනවා උන්වහන්සේ පෘථග්ජනයි. සිරිමව දැකලා පින්නත්නි රූපේ කිරි ඇලුනා. අහෝ මෙච්චර සුරුපෙන් කල්පනා කරා රූපේ පින්නත්නි වටනාම කල්පනා කරා. එදා අපට පින්නත්නි ඔන්න මේ හාමුදුරුවෝ අනාරාධිතව හැමදාම සිරිමා ගෙදරින් දාන්නට වඩිනවා පින්නත්නි. එන්නේ දාන්නටද නෑ. මොකද දෙන්නේ සිරිමාව බලන්නයි පින්නත්නි. දැන් උනෝම කාලේ ගිහිල්ලා දවසක් පින්නත්නි එකපාරටම හදිසි රෝගියකින් සිරිමා මිය ගියා. අන්තරා වුණා. ඕක ආරංචි වුණා පින්නතර හාමුදුරුවන්ට. ඔන්න පින්නත්නි ආරංචි ලැබුණු සැනින් අනන්න ගත්තා. අනේ මගේ සිරිමක තමයි අඬන්නේ. මගෙත් නෙවෙයි පින්නත්නි. නෑම් කමකුත් නෑ. අර රූපේ නිසා පින්නත්නි මගේ කරගෙන. ඔන්න අඬනවා පින්නත්නි. දැන් අද වර්තමානයේ මිනිසෙක් මරණ පස්සේ මොකද කරන්නේ? පෙට්ටියක දානවා වල්ලනවා නැත්නම් ගිනි තියනවා පින්නත්නි. හැබැයි ඒ කාලේ කොහොමද කරේ? රෙද්දකින් ඔතනවා අමුසොහන විසි කරනවා. සිරිමාට පින්නන්න ඕක තමයි උනේ. දැන් ඔන්න සිරිමා අමුසොහන විසි කරලා දින 3ක් විතර ගිහිල්ලා. හැම ටික දිමිලා පින්නත්නි ඕජිසේ ගල පණුව දැන් උන ඇවිල්ලා පින්නත්නි. දැන් අඳුර ගන්නත් බෑ. බුදුහාර මොකද්ද කරේ? අර හාරගෙන පින් දැනවත් වෙලා බුදුන් වහන්සේ වල සොහොන්ට වැඩම කරා සිරිමාගේ දේහය ගාවට. අර හාරපෙන් ගන්නත් ඉතින් වැඩම කරා ඊට පස්සේ. දැන් ඔන්න පිරිස බොහෝ දෙනෙක් උන ඇවිල්ලා ඉන්නේ. බුදුහාර දැන් පිරිසින් අහනවා මෙහෙම. ඔන්න ලංසුවක් තිබ්ව පින්නත් සිරිමාගේ මේ රූපේට. මේන කවුරු හරි කෙනෙක් සිරිමාව දැන් මේ මොහොතේ ගන්න දෙපිට කහවණු 1000කට ගන්නවද ඇහුවා. කවුරුවත් ගන්නවද? දැන් අද පින ලංසු ඉහිලා නේද වෙන්නේ. මේ ලංසු පහල එනවා පිනත් ටික ටික. 1500ක් වුණා කහවණු. ඒත් බාර ගන්නවද? බාර ගන්නෑ. බැරි මෙතන පින නොමිල අරන් යන්න කිව්වා. ඒත් ගන්නවද කවුරුවත්? ගන්නෑ. අන්න පිනන කල්පනා කරන්න. එහෙම රූපයක් තමයි අපි හැමෝටම තියෙන්නේ. දින දින පින්නත්නි වියපත් වෙනවා. මරණම් පස්සේ ගන්නම දෙයක් නෑ පින්නත්නි. එහෙනම් ප්‍රඥාවන්ත වෙන්න රූපයකට පදන ඇල්ම පහ කරන්න. කොහොම හරි පින්නත් නැද පවුලක් ගන්න වර්තමානයේ අම්මා පුතාගේ රූපය මගේ කරගන්නවද නැද්ද? මගේ කරගන්නවා. පුතත් අම්මාගේ රූපය ඔන්න පින්නත් මම්මත්වෙන් අල්ල ගන්නවා. අන්න ඒ අල්ලාගෙන නිසා රූපස්කන්ධය රූප උපාදානස්කන්ධය වුණා. වේදනාව අල්ලගෙන නිසා පින්නත් මේ වේදනා උපාදානස්කන්ධ වුණා. දැන් මේ සංඥා කියන්නේ මොනවද? අපි දැන් මාර්ග සංඥා නේද පින්නත්නි. මේ මොන සංඥාද? ඔය අපි කියන්නේ අමල් කමල් නාමල් සුනිමල් ඔය ඔක්කොම සංඥා පින්නත්. අම්මල කියන ළමයින්ට මගේ පුතා සුදු පුතා රත්තරන් පුතා දිපින්නත්නි. ඔය හැම නමක්ම සංඥා නාම. දැන් ඔබ පින්නත්නි සංඥාව අල්ල ගන්නවද නැද්ද? අල්ල ගන්නවා පින්නත්නි. අම්මා පුතාගේ නමත් පුතා අම්මගේ නමත් අල්ල ගන්නවා. අන්න එහෙමනම් සංඥාව අල්ලගන්න නිසා අපි හඳුනන කොහොම කියලාද? සංඥා උපාදානස්කන්ධ කියලා. සංස්කාරයත් අල්ලගන්න නිසා අපි කියන සංස්කාර උපාදානස්කන්ධ කියලා. විඥානයත් අල්ලගන්න නිසා අපි කියන විඥාන උපාදානස්කන්ධ කියලා. ඔන්න පංච උපාදානස්කන්ධ පින්න එහෙම හඳුන්වනවා. දැන් පින්නත් උපාදානයට හේතුව මොකද්ද? අල්ලා ගැනීමට හේතුව මොකද්ද? තෘෂ්ණාවයි. අපි මේ ලෝකෙ පින්නත් ලෞකිකව අල්ලගන්න හැම දෙයක්ම අල්ලගන්න තෘෂ්ණාව මතයි පින්න තෘෂ්ණාව නිසායි. එහෙම නෙවෙයිද?
එහෙම තමයි. ඔබ පින්නත් මේ ජීවිතේ දැන් මේ ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක් පින්නත් මේ උපාසකමල මේ පිරිස Taman මේ ගෙවපු ජීවිතේ පුරාට ලැබු එක්ස්පීරියන්ස් එක පින්නත් මට කියන්න බලන්න. තෘෂ්ණාවට සතික බැඳීම් නිසා පින්නත් එක දවසක්වත් සැපෙන් ඉඳලා තියෙනවද? ඔබ පින්නත් තෘෂ්ණාව නිසා බැඳීම් ඇති කරගෙන තියෙනවා. ඒ බැඳීම් නිසා පින්නත් හැමදාම සතුටින් ඉඳලා තියෙන පින්නත් එක බැඳීමක් නිසාවත් කවදාවත් නැහැ පින්නත්. බැඳීම් නිසා අපිට කවදාවත් සැප ගෙනල් දෙනවද? සැපක් නැහැ පින්නත්. දැන් අම්ම කෙනෙක් ගන්න. ඔන්න කාන්තාවක් පින්නත් අම්මා වුණා. ළමෙක් හම් වුණා. මුලින් සැපක් තිබුණා නමුත් පින්නත් එදා වඩා දුක පටන් ගන්නවා. ළමයාට කවන්න පොවන්න ලෙඩ වුණාන් පස්සේ උගන්වන්න මේ හැම දෙයක්ම දුකයිද සැපයිද? දුකයි පින්නත්. එහෙමනම් මේ ලෝකේ හැම බැඳීමක්ම දුකයි. හැබැයි අපි අල්ලගන්න තෘෂ්ණාව නිසා පින්නත් බුදුහාර තෘෂ්ණාව දේශනා කරේ කොහොමද? යථාපි මූලේ අනුපද්‍ය වේදල් ජින්නෝ පිරුක්කෝ පුනරේව රූහති. ඔන්න පින්නත් මිනිස්සෙක් පොරවක් අරන් ගහක් මැදින් කැපුවොත් මොකද වෙන්නේ? ආයමත් ගහ ටික කාලයකින් ලියලනවා. ඒ වගේ සමහර මිනිස්සු මේ තෘෂ්ණාව පොඩ්ඩක් උඩින් අයින් කරනවා. ආය මොකද තෘෂ්ණාව ටික ටික ආයමත් වැඩෙනවා පින්නත්. හැබැයි මිනිස්සෙක් ඔන්න පොරවක් අරන් ගහක් මුලින්ම කපලා දැම්මොත් ආයමත් ගහ ලියනවද? ලියලන්නේ. ඒ වගේ අපි තෘෂ්ණාව පින්නත් මුලින්ම අයින් කරන්න ඕනේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඔන්න පින්නත් එහෙමනම් උපාදානට හේතු තණ්හාවයි. එහෙමනම් උපාදාන නැති කිරීම කියන්නේ මොකද්ද? තණ්හාව නැති කිරීමයි. තණ්හාවක් නැත්නම් පින්නත් උපාදාන ඇති බැඳීම් තියෙනවද? බැඳීමකුත් නැහැ. එහෙමනම් ඒ නැති කිරීමේ මාර්ගය මොකද්ද? ආරෂ්ඨාංග මාර්ගයම තමයි පින්නත්. ඔන්න එහෙමනම් යමක ප්‍රඥාවන්තව උපාදාන දැනෙන උපාදානට හේතුව දනීද? එය නැති කිරීමේ මාර්ග ඔහුත් සම්මා දිට්ඨිකයි. ඔන්න ඊළඟ කෙනා. එමෙන් මහන්නේ මේ ලෝකයමෙකු වේදනාව දනීද? වේදනාවට හේතුව දනීද? වේදනාව නැති කිරීමේ මාර්ග දනපිනතනොත් සම්මා දිට්ඨිකයි. මොකද වේදනාව කියන්නේ? මොකද පින්නත් වේදනාව කියන්නේ? විඳීමටයි. විඳීමට හේතුව මොකද්ද? දැන් ස්පර්ශය මොකද විඳීමට හේතුව? ස්පර්ශයයි. මම මුලින් කිව්වා ස්පර්ශ ద్వාර 6ක අපි ලබා ගන්නවා. චක්කු ස්පර්ශ, සෝත ස්පර්ශ, ගාන ස්පර්ශ, ජීවා ස්පර්ශ, කාය සහ මනෝ. ඔන්න පින්නත් මේ ලබනා ස්පර්ශය ආකාර තුනක් තියෙනවා. සුඛ ස්පර්ශ, දුක්ඛ ස්පර්ශ, අදුක්ඛම ස්පර්ශ. දැන් ඔන්න ඔය කනට පින්නත් ලස්සන මියුසික් එකක් ඇහෙනවා. ඔබ කැමතිද? කැමති. මොකද කැමති පින්නත් මේක සැප නිසා මේක සැපවත් ස්පර්ශයක්. හැබැයි පින්නත් හැම වෙලෙම බල්ලෙක් ගොරනවා නම් කන ගාව ඉඳලා කැමතිද? අකමැති. මොකද පින්නත් මේක දුක්ඛ ස්පර්ශයක්. සමහර යෝජන පින්නත් දුකත් නැහැ සපත් නැහැ. එහෙම නේද? උපේක්ෂා ස්පර්ශ. ඔන්න පින්නත් වේදනාව සහ වේදනාවට හේතුව. ඔබ විසින් පින්නත් වේදනාව මගේ කරගන්නවද නැද්ද? මගේ කරගන්නවා. දැන් ඔන්න ගන්න බිරිඳක් සහ සැමියෙක් ඉන්නවා පින්නත්. දැන් බිරිඳ බලාපොරොත්තු වෙන කාගේ ස්පර්ශයේද? සැමියාගේ ස්පර්ශය. හදිසියෙන්වත් සැමිය වෙන කාන්තාවක ස්පර්ශය කරොත් ගෙදරාම බලාගන්නේදී පින්නත් ඒව පෞල් ප්‍රශ්න. කොහොමුණත් පින්නත් ඒ සිදුවන්නේ මොකද? වේදනාව මගේ කරගත් නිසායි. එහෙමනම් වේදනාවට හේතුව මොකද? ස්පර්ශයයි. එහෙමනම් වේදනාව නැති කිරීම කියන්නේ මොකද්ද? ස්පර්ශ නැති කිරීමයි පින්නත්. ස්පර්ශ නැහැ කියන්නේ වේදනාවකොත් ඇත්තේ නැහැ. ඒ නැති කිරීමේ මාර්ගය මොකද්ද? ආරෂ්ඨාංග මාර්ගයයි. ඔන්න එහෙනම් යමෙක් ප්‍රඥාවන්තව පින්නත් වේදනාව දනීද? එයට හේතුව දනීද? එය නැති කිරීමේ මාර්ගය අනුහුස් පින්නත් සම්මා දිට්ඨිකයි. සමහරු බාන ආසන වාමන වින් අන්න නැගිටල යනවා සමහරු දැන් ආර බලමින්න බන නොම තේරෙනවදෝ නැ මට තේරෙන්න මහසෝනාගාවි පාරිසස මෙන් යන්න. එහෙම වෙන්නේ නැහැ. නමුත් පින්නත් ඇත්තටම කවදාවත් බනහත් නැගිටලා යන පුරුදු වෙන්න එපා පින්නත්. දැන් ඔබ යන්නේ වැඩකට වෙන්න පුළුවන්. අම්ම කෙනෙක් පුතාට සෑහෙන පුළුවන් පින්නත්. නමුත් සත්පුරුෂයා
බනහන්නේ ඔක්කොම ඉවර කරලායි පින්වත්නි. කන්න තියන් බනහන්නේ නැහැ. දැන් අද පින්වත්නි වර්තමානයේ බණක් කිව්වොත් මෙහෙනන්නේ නැහැ. අනිවාර්යෙන් බණෙන් පස්සේ කහබත් දන්සල කියලා දානවා එක්ක. ඉතින් පින්වත්නි කෑම දෙනවා කියනවා. සමහර වෙනිසම් බනහන්නේ නෝ පින්වත්නි. අමාරුවෙන් ඉනවා කන්න බලාගෙන ඉන්නේ පින්වත්නි. එහෙම කවදාවත් බනහන්න හොඳ නැහැ. එනිසා පින්වත්නි සත්පුරුෂයා සියලුවට ඉවර කරලා බනහන්න එන්නේ. ඒක නිරවුල් මනසක් තමයි පින්නතොට තියෙන්නේ. නිකලෙස් මනසක්. අන්න පින්නත් ඔබත් ඒ නිසා බනහන්නේද්දි හොඳින් පින්නත් ඔක්කොම ඉවර කරලා බනහන්න එන්න. එවිට පින්නත් බන හොඳින් තේරෙනවා. හොඳයි. ඔන්න පින්නත් ඊළඟ කෙනා. එමෙන් මහන්නේ මේ ලෝකයමිකු විඥානේ දනීද? මොකද්ද කියන්නේ? විඥානේ දනීද? එයට හේතුව දනීද? එය නැති කිරීමේ මාර්ග අනුහුත් පින්නත් සම්මා දිට්ඨිකයි. මොකද්ද විඥානය කියන්නේ? දැන් ඔන්න මං ඔබෙන් පින්නත් නෙමෙයි වයස අහනවා. ඔබ කියාවි මට 20යි කිය. මට නෙමෙයි පින්නත්නි. ඔබේ වයස 20යි කියයි 30යි කියයි 40යි කියයි. එක වයස කියයි ඔබේ වයස පින්නත්නි. එහෙම කිව්වට ආයෙ මං අහනවා ඔබේ විඥානයේ වයස. කාටවත් කියන්න පුළුවන්ද? කාටවත් බෑ පින්නත්. ඒට හේතුව මෙයයි. බුදුහාරු දේශනා කරනවා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තියෙනවා පින්නත්නික සූත්‍රයක් අචින්ත්‍ය කියලා. මොන සූත්‍රයේද? අචින්ත්‍ය සූත්‍රය. අචින්ත්‍ය කියන වචනේ අර්ථය මොකද්ද? චින්ත්‍ය කියන්නේ හිතන්න පුළුවන් කියන එක. අචින්ත්‍ය කියන්නේ එහෙමනම් හිතන්න බෑ කියන එකයි. මේ අචින්ත්‍ය සූත්‍රයේ පින්නත්නි එවැනි කාරණා 4ක් තියෙනවා. එක බුද්ධ විෂය, දෙක ධාන විෂය, තුන කර්ම විෂය, හතර ලෝක විෂය. මේ ලෝක විෂය ගත්‍ර බුදුහාරු දේශනා කරේ කොහොමද? අනමතග්ගෝයන් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටන පඤ්ඤේ. මහණෙනි මේ සංසාරය අනවරාග්‍රයි. ඒකට පිළිඳ අපි කාටවත් කෙලවරක් කරන්න පුළුවන්ද මේ සංසාරේ? බෑ පින්නත්නි. දැන් හැබැයි පින්නත්නි මේ කෙලවරක් තියෙනවද නැද්ද? කවදා හරි තියෙනවා පින්නත්නි. කල්පනා කරලා අපිට හොන බලන මේ කෙලවරක් තියෙනවා. එහෙමනම් අන්න පින්නත්නි ඒ කෙලවරේ තමයි අපේ විඥානයේ උත්පත්තිය තියෙන්නේ. එහෙමනම් එදා පටන් පින්නත් තාමත් මේ විඥානේ දුවනවද නැද්ද? දුවනවා පින්නත්නි. මිනිසියෙක් වෙන්නේ නැති, ප්‍රේතයෙක් වෙන්නේ නැති, අමනුෂ්‍යයෙක් වෙන්නේ නැති, සක්දෙව් වෙන්නේ නැති. ඔන්න එක එක දඟල යන්න තිබෙන්නත් මේ දුවන විඥාණය ආකාර තුනකට හුරු වෙනවා. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර. පිනට, පවට භාවනාවට. ඔය සමහර මිනිස්සු ඉන්නවා පින්වත්නි කොච්චර දුප්පත් වුණත් දුගී පැලේ ඉන්නේ. හැබැයි බලන්නම දන් දෙන්න පින්නත් හිත කියන්නේ දන් දෙන්න. බලන්නෙන් බනහන්න. ඒ කව තමන්ගේ මේ විඥාණය සසර පිනට හුරු වුණු අය. සමහර ඉන්නවා පින්නත්නි කෝටි ගණන් සල්ලි තියනවා. හැබැයි හිඟන රුපියල් 100ක් දෙන්නේ නැහැ පින්නත්නි. ජාතිට රුපියල් 100ක් කෑමක් දෙන්නේ නැහැ. ඒ මොකද තමන්ගේ මේ විඥාන සසර පින්නත්නි පවට හුරු වුණු අය. සමහර පිරිසක් ඉන්න පින සල්ව පිරිසක් ඉන්න ඔය අතරේ කන්න ගියත්, නාන්න ගියත්, වැඩට ගියත් පින්නත්නි විනාඩියක් හරි භාවනා කරනවා. ඒකව තමන්ගේ මේ සසර පින්නත්නි භාවනාවට හුරු වුණු අයයි. ඔන්න පින්නත් මේක තමයි විඥාණය. විඥාණයට හේතුව මොකද්ද? මොකද පින්නත් විඥාණයට හේතුව සංස්කාරය. මොකද විඥාණයට හේතුව සංස්කාරය. සංස්කාරය කියන්නේ මොකද්ද? සිතුවිලි. සිතුවිලි කියන්නේ මොනවද එහෙමනම්? චේතනා පින්නත්නි. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතීත්වා කම්මං කයන වචය මනසා පින්නත්නි. එහෙමනම් විඥාණයට හේතුව පින්නත් කර්මමයි. කර්ම නිසා පින්නත් අපිට මේ විඥානය හටගෙන තියෙන්නේ. එහෙමනම් ඔන්න පින්නත් විඥාණයට හේතුව සංස්කාර නම් විඥාන නැති කිරීම කියන්නේ මොකද්ද? සංස්කාර නැති කිරීමයි පින්නත්නි. සංස්කාර නැහැ කියන්නේ විඥානයක් තියෙනවද? විඥානයකුත් නැහැ. ඒ නැති කිරීමේ මාර්ගය මොකද්ද? ආරෂ්ඨාංග මාර්ගයයි. ඔන්න යමේ ප්‍රඥාවන්තව විඥානය දන්නවද? විඥාණයට හේතුව දන්නවද? එය නැති කරන් දන්නවද කිරීමේ මාර්ගය දැන පිනත් දන්නොත් සම්මා දිට්ඨිකයි. ඔන්න ඊළඟ කෙනා. එමෙන් මහන්නේ මේ ලෝකයේ මේ කුමනවින් සංස්කාරය දනීද? සංස්කාරයට හේතුව දනීද? එය නැති කිරීම නැති කිරීමේ මාර්ගය දැන අනුහුත් වෙන සම්මා දිට්ඨිකයි. අපි සංස්කාරයෙන් ගැන කතා කරා. සංස්කාරයට හේතුව මොකද්ද? ඔබ දන්නවා පින්නත් මේකට හේතුව. මොකක්ද සංස්කාරයට හේතුව? ඇහෙන්නේ. හිතන එකක් කියන්නත් බෑනේ නේද පින්නත් මේ ධර්මයෙන් නේද? නැත්නම් මොකක් හරි කියන්න පුළුවන්. සංස්කාරයට හේතුව මොකද්ද පින්නත්නි? අවිද්‍යාවයි. මොකක්ද සංස්කාරයට හේතුව? අවිද්‍යාව පින්නත්නි. අවිද්‍යාව කියන්නේ මොකද්ද?
නොදැනීමයි. චතුරාර්ය සත්‍යත් අරියට මගක් නොදැනීම අපි කියන අවිද්‍යාව කියලා අපි හඳුන්වනවා පින්වත්නි. එහෙමනම් සංස්කාරයට අවිද්‍යාව නම් සංස්කාර නැති කිරීම කියන්නේ මොකද්ද? අවිද්‍යාව නැති කිරීමයි පින්වත්නි. අවිද්‍යාව නැහැ කියන්නේ සංස්කාරයක් තියනවද? සංස්කාරයකුත් නැහැ. ඒ නැති කිරීමේ මාර්ගය මොකද්ද? ආරෂ්ඨාංග මාර්ගයයි. ඔන්න යමෙක් සංස්කාරය දනීද? එයට හේතුව දන්නවද? එය නැති කිරීමේ මාර්ගය දන පිළිදොනොත් සම්මා දිට්ඨිකයි. ඔන්න ඊළඟ කෙනා. එමෙන් මහණෙනි මේ ලෝකයමක අවිද්‍යාව දනීද? අවිද්‍යාවට හේතුව දනීද? අවිද්‍යාව නැති කිරීමේ මාර්ගය පිළිදොනොත් සම්මා දිට්ඨිකයි. මොකද අවිද්‍යාව ගැන බුදුහාර දේශනා කරන සූත්‍රයක් තියෙනවා පින්වත්නි අංගුත්තර නිකායේ දසක නිපාතේ යමක වගේ අවිජ්ජා සූත්‍රය මොන සූත්‍රයේද? අවිජ්ජා සූත්‍රය. එහි දැක්වෙන පිළිබඳ පාඩ දෙකක්. එකක් අවිද්‍යාවේ මාර්ගය, අනික විද්‍යාවේ මාර්ගය. පින්වත්නි මේ අවිද්‍යාව කියන්නේ මහත් කෙලෙස් ගොඩකට මූලයක්. අවිද්‍යාව නිසා පින්වත්නි ඔන්න පංච නීවරණ නිපදෙනවා. පංච නීවරණ නිසා ඔන්න පින්වත්නි දුස්චරිත වෙනවා පින්වත්නි. ඒ නිසා පංචේන්ද්‍රිය අසංවර වෙනවා. පංචේන්ද්‍රිය අසංවරයෙන් පින්වත්නි අසත්‍ති අසම්පන්න ඇති වෙනවා පින්වත්නි. ඒයින් පින්වත්නි අයෝනිසෝ මනසිකාරය ඇති වෙනවා. අයෝනිසෝ මනසිකාරයෙන් මොකද වෙන්නේ? අශ්‍රද්ධාව ඇති වෙනවා. අශ්‍රද්ධාව වෙන්නේ පින්වත් අසත් ධර්මය ඇහෙනකොටයි. අසත් ධර්මයට කවුරු නිසාද? අසත්පුරුෂයෝ නිසා. ඔන්න පින්වත් අවිද්‍යාව කියන්නේ ඕකටයි. බුදුහාර දේශනා කරන පින සූත්‍රයක් තියෙනවා සංයුක්ත නිකායේ කෝසල සාහිත්‍යයේ පුද්ගල සූත්‍රය මොන සූත්‍රයේද? පුද්ගල සූත්‍රය. එහි දැක්වෙනවා මෙලොව ජීවිතන පුද්ගල වර්ග 4ක් ගැන. කීයක් ගැනද? 4ක් ගැන. ඔන්න එක්කෙනෙක් පින්වත්නි අවිද්‍යාවෙන් විද්‍යාවට යන්න. කවුද? අඳුරින් ඉඳලා පින්වත්නි ආලෝකයට යන්න. තව කෙනෙක් එළියේ ඉඳලා පින්වත්නි විද්‍යාව විඳලා අවිද්‍යාවට එන්න. එළියෙන් අඳුරට එන්න පින්වත්නි. තව කෙනෙක් අඳුරටම යන කෙනා අවිද්‍යාවෙන් අවිද්‍යාවටම යන්න. තව කෙනෙක් පින්වත්නි විද්‍යාවෙන් විද්‍යාවටම යන්න. ඔය හතරෙන් ඔබ කවුද පින්වත්නි? විද්‍යාවෙන් විද්‍යාවට යන්නද පින්වත්නි? එහෙමයි හිතන්නේ නේද? නමුත් අපි හැමෝම කවුද? අවිද්‍යාවෙන් විද්‍යාවට නැහැ පින්වත්නි. දිනක් ඔන්න භික්ෂුවක් පින්වත්නි බුදුන් වහන්සේගේ මෙහෙම අහනවා. දැන් මේ ලෝකෙ එළිය කරන්නේ මොනවද? අපේ මේ පෘථිවියේ පින්නත එළිය කරන්නේ මොනවද? හිරු සඳු තාරකාවෝ පින්වත්නි. ඉරය හඳයි තරුයි. යම් දවසක පින්වත්නි මේ තුන නැතුනොත් මොකද්ද වෙන්නේ? මේ ලෝකය අඳුර වෙනවා පින්වත්නි. එහෙම ඔනහන බුදුහාමුදුරුවනේ ඒ අඳුරට වඩා මේ ලෝක අඳුර තීද හෝ පින්වත්නි. තීද නැද්ද පින්වත්නි? මොන අන්ධකාරයේද? අවිද්‍යා අන්ධකාරයයි. දැන් අපේ මේ ඇහැට පින්වත්නි මේ බල්බෙන සැලියට පෙනුනට හිත අඳුරේ තියෙන්නේ පින්වත්නි. හිතට එළියක් නැහැ. ඒ අඳුර තමයි අවිද්‍යා අන්ධකාරය. අපිට පින්වත්නි ඇහැට එළිය බල්බය නම් අපේ පෙන හිතට එළිය මොකක්ද? ධර්මයයි. එහෙනම් පිළිද ඔබ මනුවින් බණ අහන්න මොකද වෙන්නේ? ওই ධර්මයේ ආලෝකය ඔබට ලං වෙනවා. නිවන ආලෝකය ලං වෙනවා. බණ නාසන මොකද වෙන්නේ පින්වත්නි? මොකද වෙන්නේ? ඔය එළිය තව බෙන් දුරට යනවා පින්වත්නි. ඒ නිසා කියන්නේ හොඳින් බණ අහන්න කියලා. ඔන්න එහෙමනම් අවිද්‍යාවයයි. අවිද්‍යාවට හේතුව මොකද්ද? මොකද අවිද්‍යාවට හේතුව? ආශ්‍රව පින්වත්නි. මොකද අවිද්‍යාවට හේතුව? ආශ්‍රවයයි. එහෙමනම් අවිද්‍යාව නැති කිරීම කියන්නේ මොකද්ද? ආශ්‍රව නැති කිරීම. ආශ්‍රව නැහැ කියන අවිද්‍යාවක් තියෙනවද? අවිද්‍යාවකුත් නැහැ. ඒ නැති කිරීමේ මාර්ගය මොකද්ද? ආරෂ්ඨාංග මාර්ගයයි. ඔන්න යමෙක් අවිද්‍යාව දනීද? එයට හේතුව දනීද? එය නැති කිරීමේ මාර්ග දනන ඔහු සම්මා දිට්ඨිකයි. ඔන්න අන්තිම කෙනා පින්නත් මෙලෝ සමදරින අන්තිම කෙනා. ඔන්න අවසාන වශයෙන් මහන්නේ මේ ලෝකයේ යමෙකු ආශ්‍රව දනීද? ආශ්‍රවයට හේතුව දනීද? එය නැති කිරීමේ මාර්ග පින්නත් ඔහු සම්මා දිට්ඨිකයි. මොකද ආශ්‍රව කියන්නේ? ධර්මයේ ආශ්‍රව කීයක් තියෙයිද? 10ක් 12ක් තියෙයිද පින්නත් නේ? ගණන් කරගෙන බැරිද නැත්තම්? ආශ්‍රව 4යි තියෙන්නේ පින්නත් නේ. කීයද? මේ හරිම ලේසි දේවල් පින්නත් අපිට මතකේ තියාගන්න. මොනවද? කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව සහ අවිජ්ජා ආශ්‍රව. කාමාශ්‍රව කියන්නේ මොකද්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මෙන්න පින්නත් මේ වෙනස මෙන්න මේ කාමාශ්‍රව ඇති වෙන්නේ. දැන් උන අපි පින්නත් අපේ ඇහෙන් රූප බලනවද නැද්ද? බලනවා.
අන්න ඒ රූප නිසා කෙලෙස් වෙනවා තමයි පින්නත්නි ඒ රූපේ. කනෙන් ශබ්ද නැද්ද කනෙන් ශබ්ද අහනවා. නාසයෙන් ගඳ ගන්න පින්නත්නි. ඔය අතර අපිට පින්නත් වැඩිපුරම කෙලෙස් වෙන්නේ මොකක්ද? දිවයි. දිවෙන් මොකද්ද ගන්නෙ? රසය පින්නත්. අපි හිතමු මෙහෙම දැන් ඔන්න මේ පිටිස පින්නත්නි බස් එකකින් කිරිවෙර වඳින්න යනවා. කොහෙද යන්නේ? කිරිවෙර කතරගම යනවා පින්න වඳින්න. ගියපු අතරේ පින්නත්නි උදේ හරි දවල් රෑ හරි පින්නත් කෑම කන කඩේකින් නවත්තනවා. දැන් කෑම පස්සේ පින්නත්නි කෑමත් රහයි ප්‍රයිස් එකත් අඩුයි. හැමෝට දැන් උන හැපි පින්නත්නි. උන ආයෙ කලුතර එනවා. මෙහෙ එනවා පින්නත්නි. ඇවිල්ලා දැන් මේ වර්ධන පිළිද ගියේ ලබන ආයෙමත් යනවා කිරිවෙර වඳින්නම් පින්නත්නි. මේ පිරිසම ආයෙමත් යනවා. යද්දී ගෙවර්ධ කඩේ මතක් වෙනවද නැද්ද? මතක් වෙන්නේ කඩේ නම නිසාද? ලොකේෂන් නිසාද? රස නිසායි පින්නත්නි. අපේ මේ දිව කියන දෙයට රහක් දැන්නොත් මැරෙනකම් මතක වෙන්නේ නැහැ. ආයෙ කෑම හිත හිත කනවා පින්නත්නි. අපි කන්න හම්බෙන්නම ඕනේ නැහැ. ආයෙ හිත හිත පින්නත්නි ඒ කෑම කනවා. ඒ නිසා බොහෝ කෙලෙස් වල වැඩෙනවා අපිට. අන්න පින්නත්නි තමයි කාමාශ්‍රවය.